අද ඉතින් YouTube channel තියෙන YouTube channels තියෙනවා ඔයගොල්ලෝනේ YouTube channel එකකට copyright free music එකක් free add කරන ඉතින් තමයි මම ඔයගොල්ලෝට කියලා දෙන්න හදන්නේ. ඒකත් මම ඔයගොල්ලෝට කියලා දෙන්නේ phone එකෙන්. ඔයගොල්ලෝ හැම මොකක්ද mobile phone එක. අන්නේ mobile phone එකෙන් තමයි මම අද ඔයගොල්ලෝට කියලා දෙන්නේ කොහොමද මේ copyright free music එකක් download කරගන්න කියලා. ඉතින් මගේ intro එකට ගිහිල්ලා අපි යන් අපේ වීඩියෝ එකට. ඔයගොල්ලෝ ඉතින් මුලින්ම ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් Chrome browser එක open කරගන්නවා. මම ඉතින් මගේ ෆෝන් එකෙන් Google Chrome browser එක open කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන search කරන්න ඕනේ YouTube Studio කියලා. Studio කියලා search කරලා පස්සේ ඔයගොල්ලෝ පොඩි වැඩක් තියෙනවා. මෙතන මේ dot තුනක් තියෙනවා. ඔයගොල්ලෝ පේරෙමදී අන්නේ dot තුන click කරන්න ඕන. ඔයගොල්ලෝ ඊට මේ YouTube Studio කියන එක ඔයගොල්ලෝ download කරන්න යන්න බෑ. එහෙම වුණොත් ඔයාලට මම මේ කියලා දෙන විදිහට මේක බලා ගන්න බෑ. මෙතන මෙන්න මේ dot තුන කියලා desktop site කියන එක ඔයගොල්ලෝ ටික් එක දාගන්න. ටික් එක දැම්මම පස්සේ ඔයගොල්ලෝ මේ desktop එක වගේ logo එක පේනවා ඇති. just මේ විදිහට අතර දින මේ search එක දැන් link එක ඔයගොල්ලෝ click කරන්න ඕන. ඔක ටිකක් යනවා load වෙන්න. connection slow guys ගණන් ගන්න බෑ. ඔන්න ඔය විදිහට ඉතින් මගේ analyze වලට ආව නේද මගේ studio එකේ YouTube studio එකේ මගේ YouTube channel එකේ ඔයගොල්ලෝ පේනවාද මෙතන TikTok ලාන්තර තියෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ click කරන්න audio library කියලා ඇඩින් පෙන්නනවා ඇති. ඔන්න විදිහට ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලන්ට පේනවාද මෙතන ඔඩියෝස් දහස් ගණක් තියෙනවා. නේද තමයි ඉතින් අපි ෆ්‍රී මියුසික් මෙතන ඇති වෙනද එකකට කොපිරයිට් අදින්න මේ YouTube එකෙන් දීපු ඔඩියෝස් සේරම මේවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතන තියෙන ඕන ඔඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ගේ YouTube channel එකේ වීඩියෝ එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් මියුසික් මෙතන තියෙනවා. ඔයගොල්ලෝ මෙතන යටට දානකොට ගොඩක් මියුසික් හොයාගන්න පුළුවන්. එතන මම මේක මියුසික් එක ප්ලේ කරලා පෙන්නන්න ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මෙතන මෙතන මේ මුලින් ඇඩලා දෙන මියුසික් තියාගන්න අපිට මේක 50ක් කරගන්න පුළුවන්. නැත්නම් අපිට මේක 100ක් කරන්න පුළුවන්. ඊට පස්සේ තව page එක අපිට open කරගන්න පුළුවන් උතන හැබැත්තෙන්. ඒක තමයි ඉතින් අපිට තියෙන්නේ. මෙතන තියෙන සින්දු 2000කට වඩා හැබැත්තෙන් මෙතන සින්දු තියෙනවා. ඒත් මම ඔයගොල්ලෝ කියලා දෙන්නම් මේ මෙතන තියෙන sound effect කියන එකෙන් මොන sound එකක් add කරගන්න කියලා. ඉතින් මම මුලින් ඔයගොල්ලෝ පෙන්නන්නම් මෙතන music කියන sound එක play කරලා තමයි music කියන එකේ sounds play වෙන්නේ. ගොඩක් හොඳ sounds තියෙනවා මෙතන. ඔන්න අපිට search කරලා ගන්න පුළුවන්. මෙතන මම search කරලා happy කියන එක දානවා. ඉතින් මම happy කියන එක දාලා happy කියන එක යටතේ තියෙන categories එකේ happy category එකට අදාළ songs මෙතන ගොඩක් තියෙනවා. මෙතන ඕනම ඔයගොල්ලන්ට birthday songs උනත් ගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ මම ඔයගොල්ලෝ කියලා දෙන්නම්. අර විදිහට සේව් කරන්න පුළුවන්. අපි දැන් අතට මම සේව් දාගත්ත වීඩියෝ එක මෙතන සේව් කරලා දෙන ඔයගොල්ලෝ පේනවා ඇති. මේ විදිහට මම අතට සේව් කරාට විදිහට අතට කොනේම තියෙන මේක දාලා ගණන් ගන්න බා guys. මම මේ ඩැප් කරන ගණන් පොඩ පැටලෙනවා ඒ නිසා මේ විදිහට තමයි ඉතින් ලස්සන මේ විදිහට රෙකෝඩ් කරගන්න. මගේ ස්කින් රෙකෝඩ් එකේ වොයිස් එක ගන්න නැහැ. ඒකයි විදිහට මම ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි copyright free music download කරගන්නේ. ඉතින් මං උදාහරණයක් විතර කියලා දෙන්නම්කෝ. ඔය අපි ගත්ත මියුසික් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා ඉතින්. ඔන්න විදිහට මං CapCut software එක ඕපන් කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්කෝ කොහොමද මේ වගේ මියුසික් එක අපි ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ CapCut app එක ඕපන් කරගෙන ඔයාලට ඕන මේ වීඩියෝ එක අරගෙන මමදී මේ විදිහට මගේ වීඩියෝ එක අරගන්නවා. ඉතින් මම මේ විදිහට මගේ වීඩියෝ එක අරගෙන මෙතන මේ දින ඔඩියෝ කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔන්න මේ එක්ස්ට්‍රැක්ට් කියන එකෙන් මෙතන දින වීඩියෝ එකක් ගන්න. නැත්නම් සවුන්ඩ්ස් කියන එකට ගිහිල්ලා මෙතන මේ ෆයිල්ස් ලකුණ එක ක්ලික් කරලා මෙතන දින මේ ඩිවයිස් කියන එක ක්ලික් කරන්න ඕනේ. මම ඔන්න ඒක නෙමෙයි ඔන්න ඉතින් ඩිවයිස් කියන එක ක්ලික් කරලා ඔන්න ඉතින් අපේ ගාව දෙන ඕන සින්දුවක් අපිට බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් මේ විදිහට මම මෙතනින් අපේ ඕන සින්දු තෝරගන්නවා. ගණන් ගන්න එපා guys. මගේ ස්කින් රෙකෝඩ් එකේ මගේ සින්දු ප්ලේ වෙන සද්ද ඇහෙන්නේ. මේ විදිහට මම ඉතින් ඒක හරිය ලකුණු දීලා අඩ් කරගන්නවා. ඔය විදිහට තමයි ඉතින් මේ song මේ වීඩියෝ එක ඇඩ්ලා තින්නේ. ඔයාලගේ ලස්සනට ඇඩ්ලා තියෙන එක අපිට ඕනේ දෙන එක ඕන අපිට මියුසික් එකේ සද්ද වැඩි කර ගන්න පුළුවන් අඩු කර ගන්න පුළුවන්. මෙතන වොලියුම් කියන එකේ අපිට ඕන මේ ස්පීක් කරන්න පුළුවන්. ඉතින් උනොත් දැන් අපිට වීඩියෝ එක දාලා යාර ගිහින් ඉන්නේ. මේ විදිහට අපිට CapCut කියන එක ඩිලීට් කරලා
ඔතනට ස්කිප් කියන එකෙන් එතනින් අරගෙන ඩිලීට් කළා වීඩියෝ ක්ලික් කළා. ඔය විදිහට මම වීඩියෝ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔතන ස්කිප් කියන එක අරගෙන එතනින් අපිට එතනින් වීඩියෝ කවල් දාතයි. මම එක්ස්පෝර්ට් කරන්න යන්නේ. අන්න විදිහට මම එක්ස්පෝර්ට් කරන වෙන වීඩියෝ එක ඩැග් කරනවා ගණන් ගන්න පායිස්. අන්න ඉතින් වගේ ඉක්මනට එක්ස්පෝර්ට් කරනවා වීඩියෝ එක පොඩි නිසා මගේ. මේ විදිහට තමයි ඉතින් අපි ලේසියෙන් වීඩියෝ එක්ස්පෝර්ට් කරන්නේ. මේ විදිහට තමයි ඉතින් ඒක ස්ටුඩියෝ එකකින් අපේ සෝන් එක ඩවුන්ලෝඩ් කරලා ඒක CapCut එකට ගිහිල්ලා අපිට ඕන වීඩියෝ එකට දාලා ඒක එක්ස්පෝර්ට් කරගන්න ඉතින්. ඔය විදිහට තමයි ඉතින් අදගෙන ආව වීඩියෝ එක හොඳ නම් පහලින් ලයික් එකක් දාන්න. මගේ වීඩියෝ අද නම් බලන්න මගේ channel එක subscribe කරන්න පහලින් මගේ වීඩියෝ එක අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න ඉතින්. අද මම මේ වීඩියෝ එක නවත්තනවා. මගේ වීඩියෝ එක මෙච්චර ලා බලන්න හිටපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.